අද ගෙලින්ම යන්නේ පංචිකාවත්තේ ලොක්කයි බයික් එක හදන්න. යා. ඉතින් යාළුවනේ දැන් මම ඉන්නේ බොරැල්ලේ. බොරැල්ලේ ඉඳලා මට තව කිලෝමීටර් 3මාරක් වගේ පොඩි දුරක් තමයි යන්න තියෙන්නේ. අපි යන්නේ පංචිකාවත්තට. මොකද සගේ බයික් එකේ බ්ලෂට් එක වැඩ කරන්නේ නැහැ. බ්ලෂට් එක වැඩ කරන්නේ නැහැ කියන්නේ මෝටරේ ගැහුවට මෝටරේ වදින්නේ නැහැ. ඉතින් අපි දැන් යන්නේ ඒක මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ කියලා බලලා ඒක තව මොනවද වෙන අඩුපාඩු ටික බලලා රිපෙයාර් කරගෙන එන්න. මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට කියන්න අපි මේ දැන් යන පාර තියෙනවනේ මේක ඇත්තටම බොරැල්ලේ ඉඳලා පංචිකාවත්තට යන්න ප්‍රධාන පාර නෙවෙයි. මේක අතුරු පාරක්. ඒ වුණාට මේට කියන්න අපි දෙන්නට බයක් හිතුණා. හරිද? ඇයි දන්නවද? ඔයාලට පේන ඇතිනේ යන්න තියෙන පාර. මේක තනිකර වත්තක් ඇතුලෙන් යන්න තියෙන පාරක්. බලාගෙන ඉන්නකෝ. කොහොම හරි අස්සෙන් දාලා අපි දෙන්න කොහොම හරි ප්‍රධාන පාරට ආවා. ඉතින් දැන් මෙතන ඉඳලා පොඩි දුරක් අපි ඉස්සරහට යද්දී අපිට බයික් හදන තැන් දෙක තුනක්ම තිබ්බා. හැබැයි එක තැනක් තිබ්බා. ඒ අයියා කතා කරලා හොඳින් කතා කරා. එයා ටැමිල් බෝයි කෙනෙක්. ඉතින් එයා එන්න කිව්වා මල්ලි මොකද්ද ප්‍රශ්නේ? අපි බලමු අපි බලලා රිපෙයාර් ටික කරමු කියලා. ඉතින් එයා ගලවලා බැලුවා. එයාත් කිව්වේ මල්ලි බ්‍රෂ් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි තව ටික කාලයක් මේකෙන් දුවන්න පුළුවන්. මම ඔයාලට බ්‍රෂ් එක දාලා දෙන්නම්. 2500 වගේ මුදලක් තමයි යනවා කිව්වේ. මෙන්න මේක තමයි ප්‍රේස් එක. සාධාරණ මුදලකට සාධාරණ ගානට එයා හොඳට වැඩේ ෆිනිෂින්గ్ එක කරලා දුන්නා. ඉතින් ඔයාලත් පංචිකාවත්තවට කොහේ හරි ඉන්නවා නම් ඔයාලා වගේ තැනක් බලනවා නම් ඉතින් මෙතනට යන්න ඇත්තටම මෙතන මාර සුපිරි සර්විස් එකක් තිබුණා. මොකද කස්ටමර් සර්විස් එක ඇත්තටම සුපිරි. මොකද යාලා මේ ඔය කිව්වට කොළඹ ඇවිල්ලා අම්මෝ යන්න බෑ. කොළඹ මිනිස්සු මේ වගේ කිව්වට ඇත්තටම මම නම් එහෙම කියන්නේ නැහැ. මෙතන මාර ෆ්‍රෙන්ඩ්ලි තැනක්. ඔයාලා try කරලා බලන්න. මොකක් හරි උමනාවක් වුණා. අපි දෙන්න මෙතනට ඉතින් 4යි. ඉතින් 4යි 10යි දැන් වෙලාව. යා මෝටරේ ගලවලා ඒක සුද්ධ පවිත්‍ර කරලා එයාකව මෙන්න මේ වගේ වැඩ වාගයක් තියෙනවා. මම මේ ටික පිටින් ගන්න ඕන. මොකද කරන්න කියලා ඉතින් අපි කොහෙවත් ඇවිද්දේ නැහැ. යාට කිව්වා කමන්නේ ඔයා බලලා බඩ ටික වැඩ ටික කරන්න කියලා. ඉතින් වැඩ ටික කොහොම තමයි වුනේ. වැඩේ ලස්සනට එයා කරලා දුන්නා. හැබැයි ඉතින් ඇත්තම කිව්වොත් අන්තිම අවස්ථාව වෙනකම් මාස් ෂුවර් කරේ නැහැ. මොකද බයයි. හරියට හැදුවද තව ලෙඩක් තියනවාද කියලා. ඇත්තටම එහෙම නැහැ. මාරු ඒ සර්විස් එක හොඳට එයා කරා. තව අඩුපාඩුත් පෙන්නලා දීලා මෙච්චර කාලයක් මේක යූස් කරන්න පුළුවන්, මෙච්චර කාලයක් පදින්න පුළුවන් කියලා හැමදේම අපිට ඇඩ්වයිස් එකම දීලා අපි දෙන්නවා පිටත් කරා. අපි දෙන්න ඉතින් දාඩිය දාගෙන හවස් වරුවේ ට්‍රැෆික් එක සෙට් වෙන්න කලින් මේ දමාගෙන යන්නේ රෙස්ටෝරන්ට් එකට. එහෙනම් යාළුවනේ මම යනවා රෙස්ටෝරන්ට් එකට. අපි ආවා. ආව ගියලා තමයි යනවා. ඔය හැබැයි තියෙන එක. See you bye.